නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුවෙන් මම සිහි කරනවා මාගේ ගුරු දේවෝත්තම අපකාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. වැඩමවා වැඩ සිටින අපගේ ගෞරවනීය මුනින්ද වංශ ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ ධර්ම දේශනාව අපි අහම්බෙන් යොදාගත් එකක්. ඒ තමයි අපිට කටයුතු වෙදලා තිබුණේ මෙල්බර්න් අසුපුවේ චෛත්‍යරාජානන් වහන්සේ ඉදි කරලා අවසන් වීමත් සමග ඒ බුද්ධ ශාසනයට පූජා කිරීම මුල් කරගෙන පැවැත්වෙන පින්කමට වැඩම කරන්න. නමුත් අපේ ගරු කටයුතු මුනින්දවන් ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ සමග මේ පින් කටයුතු වලට එකතු වන පින්වතුන්ගේ දායකත්වයෙන් පර්ත් වලට මෙල්බර්න් වලට යන්න කලින් පර්ත් වල ධර්මානුශාසනාවකට අවස්ථාව යෙදුණා. මම කැමති මේ ධර්ම දේශනාවත් දැන් ඔයාලා ගොඩාක් YouTube හරහා ඒ වගේම සමාජ මාධ්‍ය ඉන්ටර්නෙට් හරහා ධර්ම දේශනා කොහොමදත් අහනවා. ඒ වගේම අහන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒ නිසා මම අපේ ස්වාමීන් වහන්සේට මතක් කළා මේක ධර්ම සාකච්ඡාවක් වගේ කරගන්න නැත්නම් හොඳයි. මේ නිතරම බණ පුටුවේ ඉඳගෙන බණ අහන එක දකින්න නිසා සහ අවස්ථාව ඕන තරම් ලැබෙන නිසා ධර්ම සාකච්ඡා කරන්න. ධර්ම සාකච්ඡා කිරීම ගොඩාක් උපකාරයි ප්‍රඥාවට. ධර්ම සාකච්ඡා කිරීම ප්‍රඥාවට උපකාරක දෙයක්. උපම් ප්‍රඥාව වැඩෙන සාධකයක් තමයි කියනවා ධර්ම සාකච්ඡාව. ඉතින් ඒ නිසා කැමැති අයට දහම් ගැටළු යොමු කරන්න පුළුවන් කියලා පිරිසක් දහම් ගැටළු යොමු කළා තියෙනවා. ඒ අතරතුර ඕනම කෙනෙකුට ධර්ම කාරණා කතා කරගන්න පුළුවන්. නමුත් ආරම්භයක් වශයෙන් මේ පින්වතුන්ට බණපදයක් මතක් කරන්න. සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ අපිට දුර්ලභයි කියලා වදාළ කාරණා තියෙනවා. ඒක දුර්ලභයි කිව්වට පස්සේ ඒක දුර්ලභම තමයි. අපි බුදුරජාණන් වහන්සේව විශ්වාස කරන්න ඕනන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා නිසා දකිනා නිසා. දැන් ඔබ ගුවනින් ලංකාවට හෝ වෙනත් රටකට හෝ ඔබ ගුවන් ගමනක් යනවා කියන්නකෝ. ඒ ගුවන් ගමනක් ඔබ යනකොට ඔබ ජනේලේ ළඟ නම් ඉන්නේ ඔබ වටපිට බලාගෙන සමහරවිට ඔබට බීමක් පේනවා නම්
එක එක රටවලුත් පේනවා නම් ඊළඟට ඔබ යනකොට ඔබගේ ඉදිරියේ තියෙන අපි කියමු ඩිස්ප්ලේ එකක් තියෙනවා නම් ඒකේ මැප් එකක් වැටෙනවා නම් නිකන් කල්පනා කරන්නකෝ මේ හැම රටකම හැම දූපතකම මේ හැම ජලාශයකම හැම සාගරයකම තොරතුරු කියන එක ඒකේ ඇත්ත කියන එක බුදුරජාණන් වහන්සේ දන්න දෙයක් දකින දෙයක්. මේ පෘථුවියේ පමණක් නෙවෙයි මේ විශ්වය පුරාම බුදුරජාණන් වහන්සේ විසින් නොදන්නා දෙයක් නොදකිනා දෙයක් නොදැනගත් දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා යම්තා මේ සියල්ල දන්නේ නැද්ද දකින්නේ නැද්ද තමා විසින්ම මේ සියල්ල අවබෝධ නොකරන තාක්කල් සම්මා සම්බුද්දයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වජිරාසනයෙන් නැගිට්ටේම සියල්ල අවබෝධ කරගෙන එතනින් නැගිටලා ආයෙ පස්සේ අත්දැකීමෙන් හෝ දැනුමින් වැටහිච්ච දේවල් බුදුරජාණන් වහන්සේට නැහැ. ඒක සියල්ලම කරලා ඉවර වෙලාමයි වජිරාසනයෙන් නැගිට්ටේ. ඒ සම්බුදු වෙන මොහොතේ සම්බුදු නොවනයි පිරිනුවම් පාන වෙලාවේ සම්බුදු නොවනයි එකම සම්බුදු නොවන. දැන් ඔබ මක්හරි අපි කියමු වෛද්‍ය වෘත්තියේ හරි ඉංජිනේරින් හරි එහෙම නැත්නම් මොන හරි කම්පියුටර් හරි ඒ මොකක් හරි ඔබගේ දැනුමක් තියෙනවා කියන්නකො. ඔබට රස්සාව ලැබෙනකොට තියෙන දැනුමයි සමහරවිට ඔබ පෙන්ෂන් යනකොට ඔබට තියෙන දැනුමයි අතර කොච්චර වෙනසක් තියෙනවද? ඒ කියන්නේ ඔබ අත්දැකීමෙන් කොච්චර දේවල් ඉගෙනගෙන තියෙනවද? බුදුරජාණන් වහන්සේට අත්දැකීමෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒක අවබෝධ කරලමයි නැගිටින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන වටිනාම දේවල් දකිනවා. මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ වටිනාම දේවල් දකිනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම වටිනා දේවල් කොටසක් තියෙනවා. ඒ වටිනා දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාලා කිච්චෝ මනුස්ස පටිලාභෝ. මේ මනුස්ස උප්පත්තිය කියන එක වටිනා දෙයක්. ඒක නොවටිනා දෙයක් කරගන්න එපා. ලේසියෙන් ඔබ මිනිස්සෙක් වුණා. ඔබ මිනිස්සෙක් වුණේ ඒක ඔබට ඔබගේ මේ යන සසර ගමනේ ඔබට ලැබිච්ච වටිනාකමක් ඒක. දැන් මෙහෙම හිතන්නකෝ ඔබ මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ අපායේ කොච්චර ප්‍රාණීන් ඇතිද? අපායේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඒතර මේ ධර්මයට අනුව මට ඒක ගණන් කරලා කියන්න බෑ. බුදුරජාන් වහන්සේත් අපායේ කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරලා කිව්වේ නැහැ. හැබැයි උපමාවක් කියන්න පුළුවන්. මේ ලෝකයේම ඉන්න මිනිස්සු ටික ගත්තොත් මේ ලෝකෙම ඉන්න මිනිස්සු නියසිලට ගත්ත පස්පිඩක් වගේ නම් කෝටි 850ක් මිනිස්සු අපායේ ඉන්න පිරිස මහ පොළොව වගේ. එතකොට කෝටි 850ක් පිරිස මේ ඒ කියන්නේ නියසිල මත තියෙන පස් ටික වගේ කී ගුණයක්ද කියලා බලන්නකෝ පොළොවේ පස්. පැහැදිලි නේද? එතකොට නිරේ කොච්චර නිර්සත්ව ඇතිද? නිරේ කියන එක නිරය තලවල් 136ක් තියෙනවා. මේ අපි එක මනුස්ස ලෝකයක් මේක. අපායවල 136ක් තියෙනවා. ඒකේ ඉන්න ප්‍රාණීන් ගානන අපි මිනිස්සු ටික ඔක්කොම නියසිලට ගත්ත පස්පිඩ වගේ නම් මහ පොළොවක්. ඒතර ගුණ කරලා බලන්නකෝ. හිතන්න බෑ. ඉච්චර නිර්සත්තු ඉන්නවා. එතකොට ඕක අපිට පේන්නේ නැති දෙයක්. ඕක අපිට දකින්න නැති දෙයක්. අපිට තේරෙන්නේ නැති දෙයක්. ඇත්තටම ඇහැට පේන්නේ නැහැ අපිට ඒක. සමාධිය උනත් භාවනාවෙන් බලනවා කියනකො භාවනාවටත් පේන සීමාවක් තියෙනවා. දැන් මහා සමය සූත්‍ර දේශනාවේ තියෙනවා සමහර රහතන් වහන්සේලාට දෙවිවරු පේන්නේ දෙන්නයි. සමහර රහතන් වහන්සේලාට දෙවිවරු 7 දෙනයි එකපාර පේන්නේ. සමහර රහතන් වහන්සේලාට දෙවිවරු පේන්නේ 10යි.
එතකොට සමාධියට උනත් පෙනෙන සීමාවක් තියෙනවා. දැන් ඔහොම උදාහරණයක් ගත්තොත් අපි කියමුකෝ විකට නළුවන් කියලා අපි උදාහරණයක් ගමුකෝ. ගොඩාක් විකට දේවල් කරලා මිනිස්සු හිනස්සවලා ගොඩාක් දේවල් කරන ඒ වගේ රංගනයක් කරන කෙනෙක් ඉන්නවා. එතකොට එයාලා කෙනෙක් තාපසයෙක්ගෙන් අහනවා මේ අපි වාගේ මිනිස්සු හිනස්සවන ගොඩාක් විකට දේවල් කරන මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරවන මිනිස්සු අමුතු ලෝකයකට ගෙන්නගෙන යන අපි වාගේ අය කොහෙද යන්නේ? එයා භාවනාවෙන් බලනවා. බලනකොට පේනවා ලස්සනට ඇඳගෙන සතුටු වෙවි නටනට ඉන්න ලෝකයක් පේනවා. එතකොට එයාලා කිව්වා ඔයාලා වගේ අය ලස්සන දිව්‍ය ලෝකයකට යනවා කියලා. ඒ දිව්‍ය ලෝකෙට එයා නමකුත් කිව්වා. ඊට පස්සේ ගොඩාක් පිරිස හැදුණා ඒකට. ඒ විකට නළුවන් විදිහට මිනිස්සු මෝහණයටපත් කරනවා. හිනස්සවල උන් හිටිතෙන් අමතක වෙනවා. ඒ වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ මම මෙහෙම විකට නළුවේ මම මිනිස්සු මෝහණයටපත් කරනවා. මම ඒක කරන්නේ අපි මරුණට පස්සේ අහවල් දෙව්ලෝ යන නිසා. ඒක හරි නේද කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ඕක අහන්න එපා. දෙවෙනි වතාවත් ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඕක අහන්න එපා. තුන්වෙනි වතාවත් ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙම අහන්න එපා. තුන්වෙනි වතාවේ තහද්දි බුදුරජාණන් වහන්සේ වදාළා මම කිව්වා තුන් පාරක් අහන්න එපා. තුන් පාරම ඇහුවා. එහෙනම් මගේ යුතුයකම උත්තරේ දෙන්නේ. අපි කියමුකෝ ඒක සෝමනස්ස කියලා මට මතක නෑ ඒ දිව්‍ය ලෝකේ නම. බුදුරජාණන් වහන්සේ වදාළ සෝමනස්ස කියලා දිව්‍ය ලෝකයක් නෙවෙයි නිරයක් නම් තියෙනවා කියෝ. ඒක මෙහෙමයි. දිවසින් බලන කෙනාට පේන්නේ hina වෙනවා. ඒ උනට ඇත්තටම තියෙන්නේ එයා hina වෙනවා වගේ කෑ ගහන්නේ ඇතුලේ වේදනාව ඉවස ගන්න බැරුව. අපි කෙඳිරි හඬින් වේදනාව අම්මෝ කියලා වේදනාව පිට කරන්නේ. ඒ වගේ එයා වේදනාව පිට කරන්නේ අර දත් විරිත්තලා. පැහැදිලිද? ඒක බලන කෙනාට පේන්නේ මෙයා සතුටින් ඉන්නවා වගේ. දැන් ඔය වගේ ලෝක අපිටත් නැද්ද? ලෝකෙට පේනවා hina වෙලා ඉන්නවා වගේ. නමුත් ඇතුළ ආය පණ එපා වෙලා ඉන්නේ. ඔය වගේමයි. එතකොට සාමාන්‍ය කෙනෙකුට දිවසින් පේන්නේ නැති දෙයක් බුදුරජාණන් වහන්සේට පේනවා. එතකොට අපිට පේන්නේ නැති, අපිට තේරෙන්නේ නැති, අපිට ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි ඒක විශ්වාස කරනවා. අන්න ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවා කියලා. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහනවා. ඒක තමයි ශ්‍රද්ධාව. මොකද අපි ඉන්න ගෙදර ගැනවත් අපිට දැනුමක් නැහැ. අපිට අපේ ශරීරය ගැනවත් දැනුමක් නැහැ. අපිට අපේ සිතිවිලි හට ගන්න විදිහ ගැන කොහොමදවත් දැනුමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්න කෙනෙක්, දකින කෙනෙක්. ඒතර කොහොමද අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප්‍රතික්ෂේප කරන්නේ? දැන් අපි ගමු කවුරු හරි ඇහුවොත් එහෙම තිරිසන් ලෝකේ සත්තු කොච්චර ඉන්නවද කියලා. ගණන් කරන්න බෑ. උදාහරණයක් කිව්වොත් මේ ඉන්න ඔක්කොම මිනිස්සු නියසිලට ගත්ත පස්පිඩ වගේ. මේ හෝල් එකේ නෙවෙයි ලෝකෙම කෝටි 850. මේ මිනිස්සු නියසිලට ගත්ත පස්පිඩ වගේ පම. සත්තු පොළොව වගේ. ඒකට කී ගුණයක්ද? අපි හිතමු මෙහෙම කෝටි 850ක අයගේ පරිභෝජනයේට එක චූටි මාළුවෙක්, මුහුදු මාළුවෙක් එක දවසට ගත්තොත් කෝටි 850ට මුහුදු මාළු චූටි මාළු හාල් මැස්සන් කෝටි 850ක් ඕන.
හැබැයි කෝටි 850ක් අදත් ගන්නවා හෙටත් ගන්නවා මුහුදේ මාළු ඉවර වෙනවද? අනාදිමත් සංසාරයක ඉඳලා මිනිස්සු මාළු අල්ලනවා. මුහුදේ මාළු ඉවර වෙන්නේ. ඉස්සු ලොකු මාළු දැල්ලෝ කකුලුවෝ වැව්වල ඉන්න මාළුවෝ විතර. ඊළඟට මැස්සෝ ලංකාවේ නම් ගොඩක් පේනවා මේ මෙරුවෝ මතු වෙනකොට මෙරුවෝ තුඹසක ඉන්න වේයෝ කූඹි මී වදයක් ගත්තොත් එක මී වදයක ඉන්න මැස්සෝ. එතකොට මේ මුළු ඕස්ට්‍රේලියාවේම මී වදවල ඉන්න මැස්සෝ මී මැස්සෝ මඹර මැස්සෝ දෙබරු. එතකොට මේ ලෝකෙම මී මැසි වල මී මැස්සෝ. ඊට පස්සේ සර්පයෝ ගෙම්බන් සත්තු කී කෝටියක්ද? එහෙව් ඉදිරියේ මිනිස්සු කොච්චර චූටි ප්‍රමාණයක්ද? ලීසියෙන් මිනිස්සෙක් වෙන්නේ නැහැ. පිනකට මේ කර්මේ කියලා මිනිස්සු කීවට පිනක් නිසා මනුසාත්ම භාවයක් ලැබෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක්. ඊට පස්සේ භූත ලෝකෙත් එහෙමයි. භූත ලෝකේ ගැන කියන්න ගියොත් ඒක වෙනමම ලෝකයක්. භූතයෝ කොච්චර ඉන්නවද කියලා අමනුෂ්‍යව ගණන් කරන්න බෑ. මේ ලෝකේ මිනිස්සු එහෙම නිවන් දකින්නවා කියලා ජනගහණය අඩු වෙන්නේ නැහැ. බුදවරු 28 නමක් පහළ වෙලා මේ තොරතුරුත් එක්ක කී දෙනෙක් සසරෙන් එතර කරාද? බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා සසරින් එතර කරපු පිරිස නියසිලට ගත්ත පස්පිඩක් වගේ. සසරින් එතර නොවුන පිරිස මහ පොළොව වගේ. කොච්චර ප්‍රාණයෙන් එනවාද? මනුස්ස උප්පත්තිය කියන එක හරි දුර්ලභයි. එතකොට පින්වතුනි කිච්චෝ මනුස්ස පටිලාභෝ. ඒ නිසා මනුස්ස උප්පත්තිය දුර්ලභ නිසා තමයි අපි කියන උපසම්පදා හාමුදුර නමක් කියනවා. උපසම්පදා හාමුදුර නමක්ගේ මැස්සෙක් මැරුණොත්, මඳුරුවෙක් මැරුවොත්, ගෙම්බෙක් මැරුවොත්, ඔහම ගිහලා අලියෙක් මැරුවොත්, ඇතෙක් මැරුවොත් කියලා ගමුකෝ. ඇත්තු 100ක් මැරුවත් ඒ හාමුදුරන්ගේ උපසම්පදාව නැති වෙන්නේ නැහැ. ඒකට ඒ හාමුදුරන්ගේ සිල්පදයක් කැඩෙනවා ප්‍රාණඝාතය. ඒ හාමුදුරන්ට ඒ සීලය හදා ගන්න පුළුවන්. ආයේ සිල්වත් හාමුදුරුවරුන්ට ඒක ආරෝචනය කරලා මං ආයේ වැරද්ද කරන්නේ නැහැ කියලා ආයතින් සංවරයටපත් වෙලා ඒ හාමුදුරන්ට ආයේ හොඳ හාමුදුරනමක් විදිහේ ජීවිතය ගත කරන්න පුළුවන්. හැබැයි උපසම්පදා හාමුදුරනමක්ගේ අතින් මිනිස්සෙක් ඝාතනය වුණොත් ඒ උපසම්පදාව එහෙම නැති වෙලා යනවා. ඒක ආයේ මනුස්ස ලෝකේ මේ ජීවිතේ ආයේ පිහිටන්නෙම නැහැ. මහානකම නැති වෙලාම යනවා. වචනයකින්වත් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මගේ බඩට දරුවෙක් ඇවිල්ලා ඉන්නවා මට දරුවා නැති කරගන්න ඕන හාමුදුරනේ බෙහෙතක් කියන්න කියලා. අර හාමුදුරුවෝ මොන හරි බෙහෙතක් කියලා ඒ දරුවා නැති වුණොත් එහෙම ඒ දරුවා නැති වෙනකොටම අර හාමුදුරන්ගේ මහානකමක් නැති වෙනවා. මනුස්ස උප්පත්තිය. තිරිසන් සතෙකුට කෑම දුන්නොත් ආනිසංස 100ක්. කිසිම ගුණයක් නැති පස්පව් දස අකුසල් කරන පව්කාර මිනිස්සෙකුට කෑම ටිකක් දුන්නොත් ආනිසංස 1000ක් ලැබෙනවා. කිසිම විදිහකින් කොයි තරම් නරක වුණත් මිනිස්සෙක් තිරිසනෙක් වෙන්නේ නැහැ. ඒක වෙනම ආත්ම භාවයක් මේක. මිනිස්සයාම තමයි. පැහැදිලිද මම කියන්නේ? කරන වැඩ තිරිසන් ක්‍රියා වෙන්න පුළුවන්. නමුත් ආත්ම භාවයේ මනුස්ස. ඒ නිසා තමයි ගබ්සාව ඉච්චර භයානක පාපයක් වෙන්නේ. ඒ නිසා තමයි මාතෘ පදවිය ඉච්චර පූජනීය වෙන්නේ. දුර්ලභ උප්පත්තියකට අම්මා කුස දෙනවා. ඒ නිසා ඒ අම්මා ඒ ප්‍රාණියාට ඒ වටිනාම ආත්ම භාවයේ දෙන අම්මාව තාත්තාව එයාගේ අතින් ඝාතනය වුණොත්
එයා කල්පයක් නිරේ යනවා. එච්චර දුර්ලභ උපතක් දුන්න ඒ අම්මාව තාත්තාව එයාගේ අතින් මැරුණොත් එහෙම එයා මුළු ලෝකෙම චෛත්‍ය හැදුවත් හැම රටකම චෛත්‍ය 100 ගානේ අදාගෙන යනවා. කවදා ඊළඟ ජීවිතේ ඒ සුගතිය යන්නේ. චෛත්‍ය හදපු පින ඔක්කොම දෙවෙනි තැනට යනවා. මව මෙරු කර්ම ඉස්සරහට එනවා. පියා මෙරු කර්ම ඉස්සරහට එනවා. ඒ නිසා අම්මා කියන කෙනා එච්චර ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි වචනයකින් උත් වෛද්‍යවරයෙක් කියන්න පුළුවන් ඔයාගේ අම්මට ගොඩක් අමාරුයි. එයා වේදනාවෙන් මැරෙන එකකට ඔයා කැමතිද? ඊට වැඩි හොඳ නැද්ද ඉන්ජෙක්ෂන් එකකින් අපි ඔයාව මේ නිදහසේ යාට එයාගේ ගමන යන්න දුන්නොත් කියලා. ඔයා ඒකට කමන්නේ හා කියලා අස්සනක් ගැහුවොත් එහෙම එයාගේ ප්‍රාණයට නිරුද්ධ වීමට ඔයා කොතනින් හරි සම්බන්ධයි. ඒකයි ඒ වගේ දේවල් වලට හවුල් වෙන්න එපා කියලා. ඔයා වෛද්‍යවරු මොනවා කිව්වත් ඔයා හැම වෙලාවෙම කියන්න ඕන මට මගේ අම්මගේ ජීවිතේ තප්පරයක් හරි රැකෙන එක මට වටිනවා. අපි කියමු අම්මා මැරිලා යන්නේ නිරේ කියලා. ඔයාගේ වචන නිසා නිරේට යන්නේක තප්පරකින් හරි ඉස්සර වුණා. තප්පරකින් හරි ඉස්සර වුණා ඒක. ඒ නිසා මව් මැරීම පියා මැරීම මට මෙල්බන් නෙවෙයි සිඩ්නි වලදී එක අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා දරුවෝ ටිකක් හිටියා. මම නම් ස්වාමීන් වහන්සේ දැම්ම කියලා තියෙන්නේ මට මේ වේදනාව විඳින්න බෑ. ඒ නිසා මම ලෙඩ වෙලා හොස්පිටල් ගෙනිච්චොත් මට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා මම දැම්ම දරුවන්ට කියලා කැමති කරවගෙන තියෙන්නේ කිව්වා. ඒතකොට ඒ අම්මා විසින්ම මාතෘඝාතක කර්මය දරුවන්ට දැම්ම පවරලා. ඉතින් මං හිතන්නේ පුළුවන් විදිහට මම කියලා දුන්නා. නමුත් ඉතින් මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. අපි දැනගත්තා හෝ නොදැනගත්තා හෝ බුදුරජාන් වහන්සේ මේ වදාළේ මාතෘඝාතක කර්මේ පීතෘඝාතක කර්මේ කල්පයක් අපායේ උපදිනවා කියලා. අම්මා විශේෂයි තාත්තා විශේෂයි කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඒක ලෝකේ කවුරුත් වෙනම කතා කරන්නේ. ඔක්කොම මේ ලෝකෙම කතා කරන්නේ අම්මා කියන්නේ මිනිස්සෙක්, තාත්තා කියන්නේත් මිනිස්සෙක්, අපි ඔක්කොම මිනිස්සු. එහෙම කිව්වාට මෙච්චර දුර්ලභ උප්පත්තිය. ඒ අම්මලාට පුළුවන් තමන්ගේ ඇඟේ තියෙන ලේ දරුවෙකුට කිරි කරලා පොවන්න එක පුදුම එකක් නේ. ඒක කොහොමද වෙන්නේ කියලාවත් හිතා ගන්න බෑනේ. මව් සෙනෙහසට සමහරට බඩට එන දරුවා කල්ප ගානක් අපාය හිටපු කෙනෙක් නම් ඒ දරුවා ඉස්සෙල්ලාම තුරුල් කළා වඩාගන්නේ අම්මනේ. යමපල්ලෝ ඇන හිටපු නිරිසතාව අම්මා කෙනෙක්ගෙන් ඉපදෙනකොට අම්මා පුළුන් රෙද්දකට අරන් තුරුල් කරගෙන ලෝදිය බීපු ගිනිගුලි ගිලපු කඩට කිරිපවනවානේ. කොහොමද ණයෙන් නිදහස් වෙන්නේ? කොහොමද ණයෙන් නිදහස් වෙන්නේ? ඉතින් මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අම්මලාගේ වැරදි ඇති, තාත්තලාගේ වැරදි ඇති. අපිට යාළව සතුටු කරන්න බැරුව ඇති. යාළා අපේ වැරදි දකිනවා ඇති. අපේ ලොකුකම් කියලා හිතනවා ඇති. ඒක එයාලගේ දෙයක්. අපි දැනගන්න උපක්‍රමශීලීව සමහරට අපිට බනහනකොට හිතෙන විදිහේ සැලකිල්ලක් අම්මලාට දෙන්න බැරුව ඇති. එයාලා ඒක බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති. ඒ වුණාට අපේ අදහස හරි තියෙන්න ඕන. අම්මා විශේෂයි තාත්තා විශේෂයි. ඒ නිසා මනුස්ස ආත්ම භාවයක් දුර්ලභයි. ඒක ඔබට ලැබුණා. කිච්ඡම් මච්ඡාන ජීවිතම් බුදුරජාණන් වහන්සේ වදාලා ජීවත් වෙච්ච කෙනාට සැනසෙල්ලෙම ඉන්න බෑ. ඒ ජීවිතේ නඩත්තු කර ගැනීම දුෂ්කරයි කියලා. ඔබ මොහොන දුන්නේ ඒ දුෂ්කරතාවයට. මේ ජීවන අරගලයට ඔබ මොහොන දුන්නා. මෙතනින් ඔක්කොම ආශාවෙන් අර සීනයක් සැබෑ කරගත්තා වගේ ආශාවෙන් ඕස්ට්‍රේලියාවට ආපු අයද ජීවන අරගලේ එක පියවරක්ද මේක? ජීවත් වීම ආර්ථික ප්‍රශ්න ඒක එක පියවරක් මේ විදේශගත වීම. ඔයාලා මනුස්ස ලෝකේ ලැබූ ලොකු ජයග්‍රහණයක් නෙවෙයි මේක. ඔයාලා ජීවන අරගලේ එක කොටසක්. මව්බිමින් ඈත් වුණා, නෑදෑයන්ගෙන් ඈත් වුණා. පුංචි කාලේ හිනාවෙන් වැඩුණ සමාජයෙන් ඔබ ඈත් වුණා. මේ ඔක්කොම ජීවන අරගලය.
ඔබ එක දිගට මාසයක් වැඩ නොකර එක තැන වැටුණොත් ඔබ ඒ අරගලේ ඔබව දවනවා ඊට පස්සේ. කොහොමද මේ වියදම් මේවා කරගන්නේ කියලා. අනුන්ට අතපාන තැනටපත් වෙනවා. හිඟන මිනිස්සයා මේ අත දික් කරගෙන ඉන්නේ ජීවන අරගලේ. ඉස්පිරිතාලේ ඉන්න කෙනා මේ මැෂින් ගහලා හුස්ම ඇද ඇද හරි ඉන්නේ ජීවත් වෙන්න කරන අරගලයා. මැද පෙරදිග මිනිස්සු බංකර් රස්සට වෙලා මේ දවස්වල ඉන්නේ ජීවන අරගලේ. ජීවත් වෙන්නයි ඒව කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදා ජීවත් වීම දුෂ්කරයි. මිනිස්සෙක් වෙලා ඉපදෙනවා කියන එකත් දුෂ්කරයි. ජීවත් වීමත් දුෂ්කරයි. ඒක පිළිගන්න. ඔබ සැනසීමම කිසිම කරදරයක් නැති ජීවිතයක් පැතීම ඔබගේ අනුවණකම. මෙහෙමවත් ඉන්නවා ඇති කියලා හිතන්න. ලීසි නෑ මේ ජීවිතේ. ඊට පස්සේ කිච්ඡං සද්ධම්ම ශ්‍රවණං බණපදයක් ඇහෙනවා කියන එක අතිශයින් දුර්ලභයි. අතිශයින් දුර්ලභයි බණපදයක් ඇහෙනවා කියන්නේ. එතකොට ඔයාලා හිතන්න මිනිස්සු නියසිලට ගත්ත පස්පිඩක් වගේ නිරිසත්තු මහ පොළොව වගේ ප්‍රමාණයක් නම් අච්චර ප්‍රමාණයකට ශ්‍රී සද්ධර්මය ඇහෙන්නේ නැහැ. මිනිස්සු නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් නම් තිරිසන් ලෝකේ මහ පොළොව වගේ ප්‍රමාණයක් නම් ඉච්චර තිරිසන් සත්තුන්ට ශ්‍රී සද්ධර්මය ඇහෙන්නේ නැහැ. പ്രേත භූත පිසාච ලෝකවලට ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියමු මිනිස්සුયો ගත්තොත් එහෙම මිනිස්යන්ගෙන් දැන් ඔබ මේ රටේ ඔබ මේ ධම්සභා මණ්ඩපයක බණ අහනවා. මේ රටේම මේ වෙලාවේ බණපදයක් ඇහෙන්නේ නැති කී දහයක් ඉන්නවද? කී ලක්ෂයක් ඉන්නවද? මේ ලෝකේ රුසියාවේ පුතෙක් කතා කළා. අපි සිරිපාද යනකොට එයා ලංකාවේ විසිට් එකකට ඇවිල්ලා එයා කවදාවත් මැරුණට පස්සේ ඉපදෙනවා කියන එක අහලා නැහැ කිව්වා. අපි කතා කරනකොට කිව්වා ඒක ඇහුවේ. තුරු රුසියාවේ තරුණ ජීවිත, ළමා ජීවිත, වැඩිහිටි ජීවිත කීයක් එයාලා මැරුණට පස්සේ ඉපදෙනවා කියන එක ගැන සංකල්පයක් නැතුව ඉන්නවද? මේ ලෝකෙ මැරුණට පස්සේ ඉපදෙනවා කියන එක විශ්වාස නොකරන. ඔය වගේ ලෝකවල ඉපදෙනවා කියන එක ආය මෙරි මෙරි ඉපදෙනවා කියන එක කෙලවරක් නැති සංසාරයක් අපි යන්නේ කියන එක විශ්වාස නොකරන කී දෙනෙක් ඉන්නවද? ඒ අතර ඔබට බණපදයක් ඇහෙනවා කියන එක අතිශයින් දුර්ලභ කාරණාවක්. කිච්චෝ බුද්ධානං උප්පාදෝ බුදුරජාණන් වහන්සේලා පහළ වීම අතිශයින් දුර්ලභයි. මිනිසුන්ට කොහොම හරි මනුස්ස ආත්ම භාව ලැබෙයි කියන්නකො කන කැස් බෑව වියස් විදුරින් අහස බලනවටත් වඩා දුෂ්කරව හරි ලැබෙයි කියන්නකො මනුස්ස ආත්ම. ඉතින් අපි දුව නොවුන කෙනෙක් නෑ, පුතා නොවුන කෙනෙක් නෑ, අම්මා නොවුන කෙනෙක් නෑ, තාත්තා නොවුන කෙනෙක් නෑ. ගෙයක් හදපු නැති තැනක් නෑ සංසාරේ අපි මේ පෘථුවියේ. ඉතින් එච්චර අපි මනුස්ස ජීවිත වෙලත් ඉපදිලා අමාරු වෙන ජීවත් වෙලා. හැබැයි ඔය සංසාරේම අපිට බුද්ධ ශාසන හම්බ වුණේ 28ක් කියන්නකෝ. 8 බුදුවරු. ඒ 8 බුදුවරු පහළ වෙන කාලෙකට අපි හිටියොත් නිරේක. බුද්ධ ශාසන කීයක් අපිට අහිමි වෙලා ඇතිද? අපිට සැබෑ ගෞතම බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ අපිට අහිමි වුණා. පිළිගත යුතුයි ඒක. රහතන් වහන්සේලාගේ යුගයේ අපිට අහිමි වුණා. පිළිගත යුතුයි අපි ඒක. මේ අවසාන කාලේ අපිට මේ බණ ටිකක්වත් අහන්න ලැබුණේ. අවසාන කාලේ බුදුරජාණන් වහන්සේලා පහළ වීම අතිශයින් දුර්ලභයි. කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි ජීවිත අවබෝධයක් තමයි අවබෝධ කරගත්තේ. කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැරි විදිහට තමයි කෙලෙස් ප්‍රහාණය කළේ. මේ රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළානේ. ද්වේෂය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළානේ. මේ රාගය කියන එක ඒක පින්වතුනි ඉවර වෙන එකක් නෙවෙයි. වැඩින එකක්. දැන් අපේ ඇඟ ගෙවි යනවා. රාගය වැඩි යනවා. අවසානයේ අපේ ශරීරයේ අඩපණ වෙලා රාගයට ඕන සපෝට් එක ඇඟෙන් දෙන්නේ නැහැ. ඒත් ඇතුලේ අපේ හිතේ ආසාව වැඩ කරනවා. මේ ලෝකේ
දුවෙක් නොවුන කෙනෙක් පුතෙක් නොවුන කෙනෙක් නෑ කියන්නේ මේ කෝටි 850ම අපේ දරුවෝ වෙලා ඉඳලා තියෙනවා නම් අපි ආන්භාව කොච්චර කසාද බැඳලා හිටියද? නොවුන කෙනෙක් නෑ. මහත්ය නොවුන කෙනෙක් නෑ. කොච්චර කාමසේවනේ යෙදিলা තියෙනවද? ඒ තවම එපා වීමක් නෑ. මේක එපා වීමක් ඇත්තෙම නෑ. තිරිසන් ලෝකේ ගියත් ඒක ඕනමයි. එච්චර මේ රාගයක් මේක නැති වෙන්නේම නෑ. අන්න මේ රාගය සම්පූර්ණයෙන්ම තමා තුළින් උපදවාගත්ත ප්‍රඥාවෙන් වියලවලා දැම්මා මේ ලෝකේ කෙනෙක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. විතරාගී. ඒ ද්වේෂේ වියලවලා දැම්මා. විත දෝෂී. මෝහය වියලවලා දැම්මා. පටිච්ච සමුප්පාදය අපි කොච්චර පටිච්චසමුපාදයේ ඇහුවත් කටපාඩමක් මිසක් අපි තුල තියෙන අවබෝධයක් නෙවෙයි ඒක. බුදුරජාණන් වහන්සේ ස්වයම්බෝ ඥාණයෙන් මේක අවබෝධ කළා. සුළුපටු දෙයක්ද බුදුරජාණන් වහන්සේ කළේ? ඒ දේ කරගෙන අන් අයටත් පාර කියලා දුන්නා. මේ ලෝකේ යම්තා කෙනා රාගය දුරු කළාද බුදුරජාණන් වහන්සේ නිසාමයි. Taman එක බෑ කරන්න. බුදුරජාණන් වහන්සේ පාර පෙන්වුවේ. ඒ පාරේ ගිහිල්ලායි රාගය නැති කළේ. ආන්නේ නිසා ඔබටත් මටත් යම් දවසක රාගයට තිතක් තියන්න ඕයි නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්නම ඕන. ඒකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. රාගය දුරු කිරීම පිණිස. ද්වේෂය දුරු කිරීම පිණිස කවදා හරි ද්වේෂයට තිතක් තියන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේ ළඟම තමයි. ඒකයි ඒ ධර්මයෙන් අපිට ඒකට අනුශාසනාව ගන්න ඕන. රාගය දුරු කිරීම පිණිස, ද්වේෂය දුරු කිරීම පිණිස, මෝහය දුරු කිරීම පිණිස ධර්මයෙන් අපි පිළිසරණ ගන්නවා කියන එකටයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒකට අපි ආදර්ශයට ගන්නවා සංඝ රත්නය. රාග දේශ මොහ දුරු කිරීම පිණිස සංඝයාට සිව්පසෙන් උපස්ථාන කරනවා. ඒ ඔක්කොම කරන්නේ මට ඊතර Tamanට ඊතර වීම පිණිස. Tamanට ඊතර වීම පිණිස සංඝයාගෙන් උපකාර ගන්නවා. දන් දීදී ඒ පින උපස්ථාන කර කර ඒ පින අන්න සංඝං සරණං ගච්ඡාමි. ඇත්තටම තෙරුවන් සරණ යන්න ඕනේ Tamanට ඊතර වීම පිණිසයි. ඊට පස්සේ අපි ඉපදිච්ච නැති ආත්ම භාවයක් නැහැ. කුකුළු වෙලා ඉපදිලා ගලා ගිය බෙල්ල කපද්දින් ගලා ගිය ලේ මහ මුහුදේ වතුරට වැඩි එච්චර ඉපදෙනවා. එක එක සතා ගානේ ගත්තොත්. ඒතර මේ ඉපදෙනවා කියන එක ඉවරයක් නැහැ. ඒතර මේ ඉපදීමට තිත තියන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟම තමයි. බුදුරජාණන් වහන්සේ තමයි ඉපදීමෙන් ජාති ජරා මරණ ශෝක පරිදේවයන්ගේ නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ ළඟ තමයි මාර්ග දර්ශනය තියෙන්නේ. අන්න ඒකට බුදුරජාණන් වහන්සේගෙන් පිහිට කරගන්නවා කියන එකට තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. Tamande එකක්. මේක අපි මේ ගෲප් හදාගන්න එක නෙවෙයි. අපි බුද්ධ ආගමේ කට්ටිය. අපි අසපුවේ කට්ටිය. එහෙම ගෲප් හදාගන්න එක මේකේ නෑ. Tamande ඊතර වෙන්න ඕන. මගේ රාගය මට නැති කරගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගන්නවා. මගේ රාගය මට නැති කරගන්න මං ධර්මයෙන් පිහිට ගන්නවා. සංඝ රත්නයෙන් පිහිට ගන්නවා. මේ ඉපදෙමින් මැරෙමින් යන සසරෙන් මං එතර වෙන්න පිහිට ගන්නවා කියන එකටයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. මේ සොක්ක මේක නිකන් උඩ පැන ගෲප් හදාගන්න එක නෙවෙයි මේක. Taman ඊතර වීම පිණිස පවතින දෙයක්. දැන් ඔය කතෝලික ආගමේ අය එහෙම ධර්මය අහලා අපිට කතා කරන අවස්ථා තියෙනවා. ඒතර එයා පටන් ගන්නෙම ස්වාමීන් වහන්සේ මම කතෝලික ආගමේ මං කියනවා මාත් එක්ක ඔය කතාව ආයේ කියන්න එපා. ඔයා මේ වෙලාවේදී ආගමක් කියන එකක් ගැන පටලවා ගන්න එපා. ඔයා මෙහෙම කතා කරන ස්වාමීන් වහන්සේ මම ධර්මය අහනවා. මට ඒ ධර්මයේ තේරෙනවා. මම මේ ධර්මයේ විමසනවා. එච්චරයි. ඊට පස්සේ සමහරවිට ආගමේ ඉඳලා බුද්ධ ආගමට ඇවිල්ලා
බණ අහගෙන ඉන්න පිරිස් අපිට මුණ ගැහෙනවා. සවනස් අපි දැන් එක දිගට මේ වැඩ පිළිවෙල කරගෙන යනවා. මම මේ වෙලාවටත් මතක් කරනවා ඔයාලා හැම පින්කවම කරද්දී ඔයාලා ජේසුස් දෙවිතුමාට මරියා දෙවිතුමියට ඊළඟට අන්තෝනි දෙවිවරුන්ට ඔයාලගේ ආගමේ ඔයාලා කලින් අදහපු දෙවිවරුන්ට අනිවාර්යෙන් පින් අනුමෝදන් කරන්න. අනිවාර්යෙන් පින් අනුමෝදන් කරන්න කියලා. මොකද ඔයා මෙතෙන්ද එන තැනට ඔයාව රැක්කා ඒ අය. ඔයා කොහොම හරි කාගේ හරි එල්ලිලා හිටිය අය වෙනකල්. ඒතකොට Tamanට මෙතෙක් එන්න උපකාර කරපු කෙනෙකුට ඔයා පින් දෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ වදාළ කෘතඥතාවය. බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙනකොට වැඩ හිටපු බෝධීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ කෘතඥ වුණා. ඒතකොට මේ වෙලාවේ අපිට තියෙන අපි ඒක අතහැරියා කියලා ඇටැක් කිරිල්ලක් මේකේ නැහැ. අපි ඒ අයටත් ස්තුති කරනවා. පින් දෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත ගොඩාක් මට හරි ලස්සන සිද්ධියක් වුණා. ඒ කට්ටිය මාව මුණ ගැහෙන්නත් ආවා. මට ඉස්සල්ලාම ඊමේල් එකක් එවලා තිබේ පොල්ගහවට ඉතාලියේ. නෝනා කෙනෙක් අවුරුදු 40 ගානක. ඊට පස්සේ එයාලා උපතීම කතෝලික. ඊට පස්සේ එයාගේ ජීවිතේ අමුතු අත්දැකීමක්. ඒ අත්දැකීම තමයි එයාට එකපාරම YouTube search කරනකොට මේ යසෝදරා කියන නමක් වැටිලා. මෙයාට ආසයි තියලා ඒ නමට. එයා ක්ලික් කළා ඒ දේශනාව. ඒකට අහගෙන ඉඳලා. ඒකට අමුතු හිතිලා. යසෝදරා උත්තමාගේ ජීවිතේ කොහොමදත් අමුතුයිනේ. එයා අසංකීය 4ක්. එක ජීවිතයක් නෙවෙයි දෙකක් නෙවෙයි කල්පයක් නෙවෙයි දෙකක් නෙවෙයි කල්ප අසංකීය ගානක් යසෝදරා කසාද බඳින්න කලින් චරිතේ නසාගෙන නැහැ. කුමරි බඹසර. බැන්දට පස්සේ තමන්ගේ මිනිස්සයා ඉදින් වෙන මිනිසුත් එක්ක සම්බන්ධතා හදාගෙන නැහැ. ආත්ම අසංකීයකුත් කල්පලක්ෂයක්. යසෝදරාවගේ නිස්සංගල වගේ පතිවෘතාවයි බඹසරයි. ස්වාමියා වහල් කරගෙන නැහැ. දැන් කුස රජුරෝ පබාවතීව යාළු කරගන්න එයාට රස කෑම බීම හදා යවනවා. එතකොට කුදී ඇවිල්ලා ඒ කුමාරිකාව බලාගන්න කෙනා කියනවා මෙන්න ඔයාට රස කෑම හම්බ වෙනවා කුස රජුරෝ හදලා ගේන්නේ කියලා. එතකොට ඒක කන්න කැමති නැහැ. කුදීට ඒවා දීලා කුදී කන කෑම කෑවා. ඒතර කුස රජුරෝ මෙයාව යාළු කරගන්න වෙස්මාරු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා නිකන් පැදුරක නිදා ගන්නවා. පබාවති කැමැතිම නැහැ කුස රජුරවන්ට. ඒ වුණාට එයා ඇඳේ නිදා ගන්න තුන් එයා පැදුරක් දාලා නිදා ගන්නවා. අක්කමැතිම ජීවිතේ Tamanට ආදරය කරන කෙනා වෙනුවෙන් එහෙම දේවල් කළා කියන්නේ. යසෝදරාවගේ හිත කොහොමද? ඉතින් මෙහෙම කියමුනේ මෙයා ලොකු සතුටක් ඇති වුණා. සතුටක් ඇති වුණාට පස්සේ මෙයා හිත මෙයා Google search කරලා යසෝදරාවගේ රූප ෆොටෝ එකක් ගත්තා. අර ඉන්ටර්නෙට් එකේ තියෙන ඒ print out එකක් අරන් ගහලා ඉටිපන්දමක් පත්තු කළා. එයාගේ හිත හරි සතුට වුණා. එයා නිදාගත්තා. නිදාගත්තට පස්සේ සිහිනෙන් මරියතුමිය පේනුණා එයාට. මරියතුමිය කියන්නේ කන්‍යාවියක්, බ්‍රහ්මචාරී කෙනෙක්. පිරිමි ඇසුරක් ඇති කරගත්ත කෙනෙක් නෙවෙයි. එයා යම් දවසක යසෝදරාවට පැහැදුනාද එදාට තමයි එයා අදහපු දෙවිය එයාට පෙනුන දවස. ඊට පස්සේ මෙයා උදේ නැගිටිනකොට මෙයාට හරි සතුටුයි. ඉතින් මෙයා කියන්නේ ඒක නෙවෙයි. මෙයා කියනවා චූටි කාලේ ඉඳන් පුරුදු උනේ කෑම කනකොට වයින් බොන්න කියලා. එදා කෑම ඔක්කොම හරි ගසලා මේසෙට ගිහිල්ලා කෑම කාලා මෙහෙම අර වයින් වීදුරුව ගන්නකොටම අප්පිරියවනවා. මේක මට හරියන්නේ. එයා කියනවා අවුරුදු 40 ගානක් මගේ මේක පුරුද්දක් කොහොමද මට නැති වුනේ? ඇයි මට මේක අප්පිරියව වුනේ? එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සුරාව කියන එක නැති වුණා කියලා. ඉතින් එයා තවත් ගොඩක් යසෝදරා උත්තමාවියට පැහැදුනා. දැන් මෙතන තියෙන ආගම් වෙනස් කිරිල්ල නෙවෙයි. වටිනා කෙනා විදිහට හඳුනාගත්තා. ඉතින් එයාලා දිගටම ධර්මය අහනවා. එච්චරයි පින් දෙනවා.
සත්‍ය දේ ජීවිතයට ගැනීම. මොකද ගත්තොත් එම අපි බෞද්ධ කිව්වට සමහරට ඒක අපි කටින් කියන ලේබලයක් විතරයි. අපිට සැබෑ ශ්‍රද්ධාව නැහැ. මම ඒකයි මං ගමේ ඉන්න අම්මලා කියනවා අම්මලා ශ්‍රද්ධාවන්තයිද? අනේ හාමුදුරනේ අපි ශ්‍රද්ධාවන්තයි. අම්මලා ගෙදර බුදුන් වදිනවද? එහෙමයි හාමුදුරනේ අපේ ගෙදර ලස්සන බුදු පිළිමයක් තියෙනවා. අපි හවසට මල් පූජා කරනවා. ඒක කැඩුනොත් ඔන්න නිහඬ වෙනවා. කැඩුනොත් ඔය ලංකාවේ මිනිස්සු ওই පිළිමේ බෝධියක් යට තියෙනවා ගිහිල්ලා. කොහේ හරි තැනකට දානවා. ඊට පස්සේ මං අහනවා අම්මලාගේ කනේ තියෙන කරා මේ පරිප්පු ඇටයක් තරම් කරාඹුවක් කැඩුනොත් එහෙම. ඒක බෝධියක ළඟට ගිහින් දානවද? නෑ. එහෙම ගිහින් දාන්නේ නෑ. එතකොට මං කව බලන්නකො ඉතින් අපිට වටිනාකම කියන එක තේරෙනවද? ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනාවේ තියෙනවා ආර්ය පතයක ඉපදීම පවා මහා දුර්ලභ කාරණාවක් කියලා. ආර්ය පතයක කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩින පාරක, රහතන් වහන්සේලා වඩින පාරක, ගමක, ඊ බණපද කියමින් යන ගමක, පාරක, මාවතක ඉපදීම පවා දුර්ලභ දෙයක් කියලා. මේ ඕස්ට්‍රේලියාවට පැමිණි ඔබගෙන් මේ වාගේ දහම් කතාවක් ඇසුරු කරගෙන ඉන්න පිරිසක් විදිහට ඉන්න ලැබීම ඔබගේ භාග්‍යයක් ඒක. ඒක භාග්‍යයක්. ආශිර්වාද දෙයක් ඒක. ඊට පස්සේ දැන් මේ පහුගිය දවස්වල අසපුවට මම දවස් කීපයක් වැඩලා ඉතින් දාන එහෙම ගෙනව පින්වතුන් හිටියා. මම එයාලට කිව්වා දැන් ඔයාලා නම් කොහොම හරි මේ පින්කම පින් කරගන්නවා. ඔයාලගේ දරුවෝ ඉන්නවා. මේ දරුවන්ට දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. දුර්ලභ මේ කොහොම හරි දරුවෝ ජීවිත ගැට ගහ ගන්නවා. මේ ළමයින්ට දුර්ලභ ශ්‍රී සද්ධර්මයේ හඳුන්වලා දෙන්න ඕන. බුද්ධ ශාසනයේ මේ දරුවන්ටත් පිහිට ඕන. මේ දරුවොත් පින්පව් දැනගන්න ඕන. හොඳ නරක දැනගන්න ඕන ඉගෙන ගන්න ගමන්. මේ ළමයිට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත මේ ශ්‍රද්ධා ලාභය කියන එක මේ ළමයින්ට ලබලා දෙන්න නම් ඔයාලට බණ ඇහෙන තැනක් ඕන. ඒ නිසා අසපුවක් හෝ පන්සලක් හෝ තිබීම ඔබගේ අවශ්‍යතාවයක් කරගන්න ඕන. ඔබටයි දම්පැන් පිදීමෙන් ඔබටයි පින රැස් වෙන්නේ. බණ ඇසීමෙන් ඔබටයි මේ බුද්ධ ශාසනය පිහිට ලැබෙන්නේ. ඊළඟට මතක් කළා පහුගිය දවස්වල ඔබට ඇති වෙන ශ්‍රද්ධාව සැබෑ ශ්‍රද්ධාවක් කරගන්න. දෙවියන්ගේ දෙව්ලොව, දෙවියන් දිවසින් දකිනකොට මනුලොව, මිනිස්සු ලෝකේ වටිනාම දේ විදිහට දෙවියන් පේන්නේ මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වුණොත්, ධර්මයේ ගැන, ආර්ය සංඝරත්නය ගැන ශ්‍රද්ධාවක් ඇති වුණොත් ඒ ශ්‍රද්ධාව ඇතිවෙච්ච හිත වටිනා විදිහට පේනවා. ඒ නිසා දෙවියන්ගෙන් චුත වෙන දෙවිවරුන්ට අනිත් දෙවිවරු අවවාද කරනවා මනුස්ස ලෝකෙට ගිහිල්ලා වටිනාම දේ ගන්න. ඒ තමයි ශ්‍රද්ධාව. ඒ වටිනාම දේ ස්ථාවර වෙන්න කියලා කියනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ ওই විස්තරේ සංඝයාට දේශනා කළා. එතකොට දැන් ඔබ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඔබට ශ්‍රද්ධාව ඇති වුණොත්, පැහැදීම ඇති වුණොත් ඔයාට මනුස්ස ලෝකේ වටිනාම දෙයක් ලැබුණා වෙනවා. ශ්‍රද්ධාව. හැබැයි ඒක ඇත්ත එකක් වෙන්න ඕන, ඩුප්ලිකේට් නෙවෙයි. රත්තරන් වලත් තියෙනවා ඩුප්ලිකේට්. මැණික් වලත් තියෙනවා ඩුප්ලිකේට්. අපි චෛත්‍යයකට චූඩාමාණිකයක් හොයන්න ගියත් තියෙනවා ඩුප්ලිකේට්. ශ්‍රද්ධාව ඩුප්ලිකේට් නෙවෙයි, ඇත්ත එකක් වෙන්න ඕන. පැහැදිලි නේද? ඒක තමයි ඔයාව ඈතර කරවන ශ්‍රද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රද්ධාවේ කොටස් දෙකක් තියෙනවා. ආකාරවතී ශ්‍රද්ධා, අමූලිකා ශ්‍රද්ධා. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ ඒකට මුලක් නැහැ. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ඒකට මුලක් තියෙනවා. ඒක පිහිටපු ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි ඒකට උපමාවක් කියනවා. අන්ධයෝ ටිකක් පාරක යනවා. අන්ධයෝ ටිකක් අත අල්ලගෙන හරි හැරමිටි අල්ලගෙන හරි අන්ධයෝ පොලිමක් යනවා.
තුට ඉස්සරහින් යන කෙනා දන්නේ නැහැ, පේන්නේ නැහැ. මැදින් යන කෙනා දන්නේ නැහැ, එයාට ලෝකෙ පේන්නේ නැහැ. පිටිපස්සෙන් යන කෙනා දන්නේ නැහැ, එයාට ලෝකෙ පේන්නේ නැහැ. එක්කෙනෙක්ගේ අතේ ඉල්ලීගෙන යනවා. ඔන්න ඔය වගේ තමයි මුලක් නැති සද්ධාව. කරන්නන් වාලේ කරන සද්ධාව. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරවතී සද්ධාව කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් ගොඩාක් ප්‍රසාදයෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්දයි. ධර්මයේ ඒකාන්තයෙන්ම ස්වාක්ඛාතයි. සංඝයා සුපටිපන්නයි කියලා ධර්මයේ ගැන පුදුම පැහැදීමකින් ඉන්නවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන. ඒතර බුදුරජාණන් වහන්සේ ඇහුවා එයාගෙන් අහන්න කියලා. ඔයා මෙච්චර පැහැදීමක් තියෙන්නේ මොකක් නිසාද? එතකොට එයා මෙන්න මෙහෙම කියනවා නම් කොහමද? මම බුදුරජාණන් වහන්සේ ළඟට හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ළඟට ධර්මය අහන්න ගියා. උන්වහන්සේලා මට ධර්මය කියලා දුන්නා. ඒ ධර්මයේ කියලා දෙද්දී ඒ දහම් කරුණු ඇතැන් දේවල් මට තේරුණා. ඇතැන් දේවල් මට අවබෝධ වුණා. ඇතැන් දහම් කරුණු වැටහෙනකොට තේරෙනකොට අවබෝධ වෙනකොට මටම මගේ හිතේ පැහැදීමක් හටගත්තා. බුදුරජාණන් වහන්සේ කියන්නේ නම් සුළුපටු කෙනෙක් නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ මේව අවබෝධ කළාමයි කියලා මට හිතුණා. මේ ධර්මයේ තුල තමයි ජීවිතයේ ඇත්ත කතාව තියෙන්නේ. මෙතනමයි පිළිවෙලට දේශනා කරපු නිවන් මාර්ග තියෙන්නේ කියලා මට ධර්ම ගැන පැහැදිලි ඇති වුණා. ධර්මයේ ස්වාක්ඛාතයි කියලා. මේ ධර්මයේ පිළිපැදපු පිරිසක් තමයි රහතන් වහන්සේලා කියන්නේ. සංඝයා සුපටිපන්නයි කියලා මට පැහැදීමක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය ක්‍රමයට සද්ධාව ප්‍රකාශ කරනවා නම් ඔය විදිහට එයාට තියෙන ආකාරවතී සද්ධා. එයා තමයි ඊතර වෙලා යන්නේ. ඔයාලා සියලු දෙනාටම සද්ධාව තියෙනවා. දැන් තේරුම් ගන්න මට තියෙන්නේ ආකාරවතී සද්ධාවද අමූලික සද්ධාවද? ඔයා කරන දේ මොන අදහසින්ද ඔයා කරන්නේ? ඒකට මොකද්ද හේතුව? අන්න ඒකට තමයි මම කිව්වේ දැන් ප්‍රශ්න අහන්න පුළුවන්. සමහරට ඔයා යමක් කරනවා නම් ඇයි ඔයාම ඒක දන්නේ නැත්නම් ඔයාම අහන්න. ඔයාම ගෙදර මම හැමදාම උදේ හවස බුද්ධ පූජාව තියෙනවා ස්වාමීනි. හැබැයි චාරිත්‍රානුකූලවයි කරන්නේ. මම මේකට හේතුව දන්නේ නැහැ. මේක කොහොමද මට ඊතර වෙන්න හේතු වෙන්නේ? අන්න ඇසිය යුතු ප්‍රශ්නයක්. දැන් අහපු නැති නිසා ඒකට උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා අර ඒ ශ්‍රද්ධාව අර කරන්නන් වාලේ නෙවෙයි. අරගත් කරනවා අපිත් කරනවා එහෙම නෙවෙයි. ඒ මතක තියාගන්න සසරින් ඈතර වීම පිණිස ඇති වෙන ශ්‍රද්ධාවට ආසන්නම කාරණාව ධර්ම ශ්‍රවණය. පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ කවුද? සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මගඵල නිවන් දකින්න බාහිරව ලැබෙන කාරණා දෙක තමයි සත්පුරුෂ සංසේවනයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. ඔබට මේ කල්යාණ මිත්‍රයත් ශ්‍රී සද්ධර්මයත් ශ්‍රවණය වෙන එක තැනක් තියෙනවා. ඒ තැන කොතනද? ධම්මසභා මණ්ඩපේ. ඒ නිසා මම දැක්කා දැන් මෙහි පර්ත් අසපුවට එනකොට පර්ත් අසපුවේ ධර්මශාලාව හදනවා. මම මේ දවස්වල ධර්මයේ කතා කරපු පින්වතුන්ට කිව්වා ඔයාලා වෙන කිසිම පින්කමකට සම්බන්ධ නොවුනත් ධර්මශාලාව හදන එකට නම් සම්බන්ධ වෙන්න. ඔතන ධර්මශාලාවේ තමයි ආකාරවතී සද්ධා උපදින්නේ. එතන තමයි සත්පුරුෂ ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වෙන්නේ. ධර්මශාලාවක තමයි බණ ඇසෙන්නේ. ධර්මශාලාවක තමයි සත්‍ය ඇහෙන්නේ. ධර්මශාලාවක තමයි තමන්ගේ මෝඩකම් තේරෙන්නේ. ධර්මශාලාවක තමයි පින්පව් ගැන ඉගෙන ගන්නෙ. ධර්මශාලාවේ තමයි නිවන ගැන දැනෙන්නේ. පව් දුරු වෙන්නේ, කුසල් උපදින්නේ. වැරදෙන තැන හදාගන්නේ. ජීවිතේ වෙනස් වෙන තැන ධර්මශාලාව කියන්නේ. ඒ නිසා ධර්මශාලාවකට ඔබ සම්බන්ධ වීම ඔබගේ ජීවිතයේ ඇත්තනම ඉරණම දෛවයේ වෙනස් වෙන යම් ස්ථානයක් වේවි. මම පවා පෞද්ගලිකවම විහාරාංග ගත්තොත් සෑය, බෝධිය, චෛත්‍ය,
ඊළඟට බුදු මැඳුර දානශාලා කුටි ඕවා ගත්තොත් මම ඔය කොහොම ලිස්ට් එකක් තියලා මේකෙන් ඔබ වහන්සේ කෝකටද වැඩිපුරම කැමති කියලා කිව්වොත් මම වැඩිපුරම කැමති ධර්මශාලාවට. එතන තමයි සෑයක් හදන කෙනෙක් බිහි වෙන්නේ. එතන තමයි බෝධි රෝපණය කරන අය බිහි වෙන්නේ. එතන තමයි මහාන වෙන කෙනා බිහි වෙන්නේ. එතන තමයි දන් දෙන කෙනා බිහි වෙන්නේ. එතනින් තමයි ඔක්කොම පැතිරෙන්නේ. ධර්මශාලා කරවන අය පහන් සිතින්. ඔන්න ওই විදිහට විස්තර දැනගෙනයි පිනට අත ගහනවා. එතකොට මේ අත ගහන එක අනුන් කරන නිසා කරන එකක්ද Tamanට තේරිලාම කරන එකක්ද? එතකොට මේ පැහැදීම අයිති අමෝලිකා සද්ධාවටද ආකාරවතී සද්ධාවටද? ආකාරවතී සද්ධාව කියන්නේ ඊතර කරවන දෙයක්. ඒ නිසා මේ ධර්මශාලා කරවීම ඊතර කරවන එකක්. ඔබ අහලා තියෙනවද දන්නේ කප්පින මහරහතන් වහන්සේ කියන්නේ රජ කෙනෙක්. ඇමතිවරු 1000ක් පිරිවරාගෙන උයන්කිලියට ගිය රජ කෙනෙක් කප්පින රජුරෝ. කප්පින රජුරෝ උයන්කිලියට යද්දී සෙවැත් නුවර ඉඳලා හෝ රජගහන මට ස්ථානේ මතක නැහැ. ඒ වගේ ඈතක ඉඳලා ආපු වෙලෙන්දු ටිකක් මූණට මොන ගැහුණා. රජුරෝ ඒ අයගෙන් ඇහුවා මිනිසුනි නුඹලා කොහේ ඉඳලා දෙන්නේ? කිව්වා අසවල් ප්‍රදේශේ. උඹලගේ පැත්තේ තියෙන වටිනාම දේවල් මේ කාලේ තොරතුරු මොනවද? ඊට පස්සේ කිව්වා විශේෂයක් නැහැ හැබැයි. ලෝකෙට බුද්ධ රත්නේ පහළ වෙලා. ධර්ම රත්නේ පහළ වෙලා. සංඝ රත්නේ පහළ වෙලා. බුද්ධ කියන වචනේ ඇහෙනකොට මගේ ලොම් කෙලින් වුණා. ඔයාලා ආස කරන්නේ ඒකට. දවසක් කේවි. මම අහලා තිබ්බා බනට බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඇඟේ ලොම් කෙලින් වුණා කියලා. බන පොතේ අහලා තිබ්බා. මම අහනවා දැන් මට එහෙම වෙන්නේ නැහැ. මම ආස කළා. මටත් දවසක බුද්ධ කියන වචනේ ඇහෙනකොට මේව ලොම් කෙලින් වෙනවා නම් හොඳයි කියලා. මට එහෙම දවසක් වුණා. මට එහෙම දවස් දඹදිවදී එහෙම වුණා. ඒ කියන්නේ ඒක උනේ මෙහෙමයි. දඹදිව වන්දනා කරපු පිරිස එකතු වෙලා අවසාන මීටින් එකක් තියෙනවා. එක එක්කෙනාට කතා අම්මා කෙනෙකුට කිව්වා කතා කරන්න. අම්මා කෙනෙක් කිව්වා මට කතාවක් තියෙනවා. ඊට පස්සේ අම්මා කතා කරලා කිව්වා මට පුදුම සතුටුයි කිව්වා. දැන් අපි අවධානයෙන් අහගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද්ද ඊට පුදුම සතුට මොකද්ද කියලා අම්මා විස්තර. ඒ තමයි කිව්වා මට දැන් අවුරුදු 65ක් හරි 70ක් හරි කිව්වා. දවස් 15ක් නැත්නම් 13ක් එක දිගට උයන් නැතුව හිටපු එකම ජීවිතේ එකම අවස්ථාවක. එතකොට මට හැබැයි ඔයාලට වැඩි වෙන දෙයක් හිතුනේ. මට හිතුණා අම්මලාගේ ජීවිතවල කොච්චර දුකක් තියෙනවද කියලානේ. එයාලගේ වගකීමක් ඒක. ඒ අම්මාගේ සැනසීල්ලේ අම්මා වචන වලින් ඒක එහෙම වුණාට ඔයා අපි දැන් අපිට එකපාරම අපිට සාමාන්‍ය වචනයක් වුණාට ඔයාලා දන්නවද රහත් වෙච්ච ගමන්ම එක රහත් භික්ෂුණියක් කියපු දේ? රහත් භික්ෂුණියා කියන්නේ මෙහෙණින් වහන්සේ නමක් භාවනා කරලා රහත් වුණා. රහත් වෙලා නැගිට ගමන්ම කිව්වා මම මිඳුණා. තුන් කුදෙන්ම මිඳුණා. ඊට පස්සේ අනිත් භික්ෂුණිය හව මොකද්ද කොහොමද මිඳුනේ? මං දෑකැත්තෙනොත් මිඳුණා. වංගිඩි මේ මෝල් ගහෙනොත් මිඳුණා. කුල්ලෙනොත් මිඳුණා. මිනිස්සයාගෙනොත් මිඳුණා. එතකොට මෙහා කොච්චර ගොයන් කපලා කොච්චර මේ වී කොටලා වී පොලලා ඊළඟට මිනිස්සයාගේ ඕනෑ එපාකම් ඉදිරියේ මේ ගැහණිය තැලිලා කොච්චර ජීවිතේ ගින්දරක් තියෙන්නේ නැතිද? පැහැදිලිද මම කියන එක? ආසන්න කාරණාවෙන් තමයි නිදහස ප්‍රකට කරන්නේ. මට හිතුණා ඒක මම ඉතින් නිහඬ වහගෙන හිටියා. තව අම්ම කෙනෙක් කිව්වා මට මේ දඹදිව වන්දනාව ගැන එක දෙයයි කියන්න තියෙන්නේ. දැන් මම අවධානයෙන් ඉන්නේ ඒක. ඒ තමයි කිව්වා මේ දඹදිව වන්දනා ගමනේම මට ඇහුනේ බුද්ධ කියන වචනේ.
බුදුරජාණන් වහන්සේ කියන එකම ඇහුණා කියලා කිව්වා. අන්නේ යම් එක කියනකොට මගේ ඇඟේ රොම් කෙලින් වුණා. බුද්ධ කියන එක. ඒ අම්මගේ හිතට ගිහිලා තියෙන බුද්ධ කියන වචනේ. එයි අපි යන තැන බුද්ධම් බුද්ධම් බුද්ධං වන්දේ. කියන්නේ යන්නේ අම්මට ඒකම රැව් දෙනවා. ඒ වගේ යම් අවස්ථාවක් තියෙනවා. අර රජ්ජුරුවන් කප්පින රජ්ජුරුවන් බුද්ධ කියන වචනේ ඇහපුවන ගම ඇඟේ රෝමෝද්ගමනය වුණා. ආය ඇහුවා. කොහෙද ඉන්නේ කියලා ඇහුවා. මොනවද කරන්නේ කියලා ඇහුවා. කිව්වෝ උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මිනිස්සු සසරින් එතර කරනවා. හැමතිවරුන්ට කිව්වා මම දැන් යනවා. නුඹලා කැමති තීරණයක් ගන්න. ඊට පස්සේ අර පිරිස ඔක්කොම අපිත් එනවා කියලා එහෙම අතහැරලා ওই පණවිඩි අපේ බිරින්දෑවරුන්ට කියන්න මාලිගාවට කියලා අර කට්ටිය යවලා රජ්ජුරුයි 1000යි මේ ඒ වෙලාවෙම රජකම අත්හැරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. අර උයන් කිලිය මතක නැහැ, රජකම මතක නැහැ. ඔක්කොම අතහැරලා අස්සය පිටින් ගියා. යනකොට ගංගාවක්, විශාල ගංගාවක්. ඊට පස්සේ දැන් මේ රජ්ජුරුව කල්පනා කළා ගංගාව දිහා බලාගෙන ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ වචනේමුත් මට දැනුණා ඒක. ඒ බුදුරජාණන් වහන්සේ කරා යන මගේ ගමන හිස් දෙයක් නෙවෙයි. මේ ගඟ මට ඒකට හරස් වෙන්න එපා. කියලා අස්සයාට මෙහෙම සංඥාව දුන්නා. අස්සයා ගඟට පැන්නා. ගඟ උඩින් යනවා. අස්සයෝ ගිලින්නේ නැහැ වතුරේ. ආය ගඟක් හම්බ වුණා. ඊට පස්සේ ඒ රජුරෝ සත්‍යක්‍රියාවක් කළා. ඒ බුදුරජාණන් වහන්සේ සසරෙන් එතර වෙන දහමක් දේශනා කරන්නේ. මම මේ දහම අහන්නයි මම මේ යන්නේ. මට පින් තියෙනවා සසරේ. මේ ගඟ හරස් නොවේවා කියලා අස්සයව මෙහෙව්වා. ගඟ උඩින් යනවා ගිලින්නේ නැහැ. තුන්වෙනි ගඟ හම්බ වුණා. ඒ ගඟ දකිනකොට හිතුවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිපැදලා ඊතර වෙච්ච පිරිසක්. ඒ පිරිස තමයි මේ ලෝකේ හරිම වැඩේ කරන්නේ සුපටිපන්න. ඒ සංඝයා දකින්නයි මං යන්නේ. මේ ගඟ හරස් නොවේවා. ගඟ උඩින් ගියක් ගිලුන්නේ නැහැ. ඒ ගඟෙන් ඊතර වෙනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඩ හිටියා. ඉදිරියට වැඩලා. ඒ වෙලාවේ ධර්මයේ දේශනා කළා. දේශනා කරපු ගමන්ම සියලු දෙනා සෝතාපන්න ඵලයටපත් වුණා. බිරින්දෑවරු ටිකත් ওই ක්‍රමයෙන්ම ආවා. මම බැලුවා බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇහුණ ගමන් හැමදේම අත්හරින්න මොනවද මෙයා කළා තියෙන පින. මෙයාට කිසිම දෙයක් බාධා වෙන්නේ නැහැ. යන ගමනට. මොකද්ද මෙයා කළා තියෙන පින? ඊට පස්සේ මම බැලුවා එයා යනකොට අතරමං වෙන්නේ නැහැ. හරිම කෙනා හම්බ වෙනවා. මොකද්ද කරලා තියෙන පින? මං ආසයි හරිම කෙනා මුණ ගැහෙන පින ඉගෙන ගන්න. ඔයා ඒකට ආස කරන්න ඕන. ඔයා කොච්චර නිවන් දකින්න ආසාව තිබ්බත් ඔයා මේක දැනගෙන හිටියේ නැත්තම් අවුලක් තියෙනවා. ඔයාලා ඉගෙනගෙන තියෙනවා අජිත කේසකම්බලි, නිගන්නාත පුත්ත, පකුද කච්චායන, සංජි බෙල්ලට්ට පුත්ත, සත් ශාස්ත්‍රවරු හිටියා ඒ කාලේ. ඒ අය විමුක්තියක් උදෙසා නිරුවත්ව හිටියා. නිගණ්ඨනාත. විමුක්තියක් උදෙසා තපස් රැක්කා. එයාලගේ ගෝලයෝ දහස් ගාණක් හිටියා. ඔය ශාස්ත්‍රවරු කරා ගෝලයෝ ආවේ සසරේ යන්නද සසරෙන් නිදහස් වෙන්නද? බලන්න විමුක්තියක් හොයාගෙන ආපු අයට හම්බෙච්ච ගුරුවරු 6 දෙනෙක් හිටියා. ඒ විමුක්තියක් හොයාගෙන එන අයට බුදු කෙනෙක් මුණ ගැහෙනවා කියන්නේ පිනම නෙවෙයිද? ඒ නිසා නිවන් දකින්න විමුක්තිය පිණිස අදහස තිබ්බත් හරිම ගුරුවරයා මුණ ගැහෙන පින ඕන. මහාන වෙන්න ඕනත් අද කාලේ ඕන තරම් තැන් තියෙනවා. බණ අහන්න ඕනත් ඕන තරම් YouTube එකේ බණ තියෙනවා. හරිම බණ අහන්න පින ඕන. අපි බලෙන් පොවන්න බෑ. හරිම ගුරුවරයා තෝරගන්න පින ඕන. ඒක අපිට බලෙන් පොවන්න බෑ. අපි කොයිතරම් කය ගැහුවත්. මට ආසයි මේක බලන්න. මං අටුවා පෙළ බලනවා. කොහොමද මේ පින හම්බුනේ? මොහු ඊටමත් ඈත අතීතේ ගම්මානක හිටපු මිනිස්සේ.
ඊට පස්සේ මෙයා හවස ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහන්න ආරාමයක් ළඟ ගෙවල් තිබිලා තියෙන්නේ. ආරාමෙට ගිහිල්ලා. ඒ ආරාමයට ගිහිල්ලා හාමුදුරන්ට වැඳලා බණ අහන්න ලැහැත් වෙනකොට වැස්සක් ඇවිල්ලා. එතකොට අර බණ කතාවට බාධායි. ඇයි මිනිස්සුන්ට ඉන්න තැන් නැහැ හාමුදුරුවොත් ඔයට යන්න මේට යන්න කියනවා. අර ධර්ම ශ්‍රවණයට බාධා හිතුණා. ඇයි මේ වෙලාවෙම හිතුවා මිනිස්සුන්ට නිදහස් බණ අහන්න තැනක් හදනවා කියලා. එයාගේ ගමේ යාළුවෝ ටික ගමේ සෙට් එකම හිටියා 1000ක්. 1000ම එකතු කරගෙන වැස්සකට තෙමෙන්නේ නැතුව මිනිසුන්ට ඕන වෙලාවක බණ අහන්න පුළුවන් විදිහට ධම්සභා මණ්ඩපයක් ඇදුවා. ඒ පින්බලයට බුද්ධ කියන වචනේ ඇහෙනකොට ඕන දෙයක් අත්හරින්න පුළුවන්. හරිම ගුරුවරයා මුණ ගැහෙනවා. මං ඒකයි ආසා ධර්මශාලාවලට. අපේ ස්වාමීන් වහන්සේ මට මතක් කළා මේ අම්මලා බෝතල් එකතු කරලා මේ අම්මලා දුෂ්කරව කරන දෙයක්. නිහතමානීකම නැතුව ඒ වගේ පින්කම් කරන්න බෑ. මේ ස්වාමීන් වහන්සේට ඒව විකුණලා ආධාර ගෙනත් දෙනවා කියලා මං කිව්වා ඒ අම්මලාට පින් වැඩිම වෙන එකට යොමු කරමු. මං කිව්වා පින් වැඩිම වෙන තැන තමයි ධර්මශාලාව. එතන තමයි බණ ඇහෙන තැන. එතන තමයි මිනිස්සෙක් හැදෙන තැන. ගින්දර නිවෙන තැන. පවුල් වල ඇවිල්ලා එන ගින්දර මෙතන තමයි නිවෙන්නේ. ඉවසා ගන්න බැරි දේවල් ඉවසන විදිය අහගන්න මෙතන. ඉනිසා මම මේ දවස්වල ඒකට තමයි මේ මහන්සි වෙන්නේ. ඒත් එකම ඔයාලට අහන්නත් ඇති එක මේ කොරියාවේ මහත්තයෙක් මාව ධර්ම දේශනාවට මේ ෆ්ලයිට් මොකද්ද හෙලිකොප්ටරෙන් ගෙනියන්න ආවා. මං කිව්වා මේ මහත්තයෝ එහෙමනේ මං තනියෙන් යන්න බෑ ඔයත් එක් කරගෙන මට යන්න ඕන අහසින්. හැබැයි ඔයාලා ගමට නෙවෙයි නිවනට. මොකද හඳුන්නේ කියන්නේ කියලා ඇහුවා. මං කිව්වා හරි ඔයයි මායි දෙන්නම අහසින් යන්න නිවනට හා කිව්වා. ඒ නිසා මං වෙනුවෙන් වියදම් කරන්න තියෙන ඔය සියලුම මුදල් ටික දෙන්න ධර්මශාලාවට ආනන්ද මහසෑයි. මං පයින් එන්නම් ඔයාලා ගමේ බණට. අපි දෙන්නම ඊතර වෙමු. ඒ මනසට පුදුම සතුටුයි අඬනවා. ඊතර වෙයි මම කරන්න මට ඊතර වෙන්න. ඒ නිසා ඔයාලා කැමති නම් ඔයාලා ඊතර වෙන්න කරන්න. මේ ආකාරවතී සද්ධාව අමූලිකා සද්ධාවගෙන් හොඳට තේරුම් ගන්න. මේක හරි දේ මොකද්ද කියලා. තමන් කරන දේ මොකක් හරි තියෙන හොඳ අයිඩියා එකක්. මම මේ දේ කරන්නේ ඇයි? ඒ නිසා අසූපමනින් ධර්මය අවබෝධ වෙන, පහසුවෙන් ධර්මය අවබෝධ වෙන, හරිම කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන, හරිම ගුරුවරයා මුණ ගැහෙන, හරිම ශාස්ත්‍රඥ වංශේ මුණ ගැහෙන පුදුම පින්කමක් තමයි ධර්මශාලා පින්කම. මම මේක ඉස්මතු කරන්න හිතුවේ මම ආවට පස්සේ දැක්කා මේ හදන්නේ ධර්මශාලාව. බෝධීන් වහන්සේගේ වැඩත් අසුපේ කිරීගෙන යනවා. ඒක ගැන වෙනම දෙයක් කියන්න ඕන. නමුත් ওই ධර්මශාලාවේ බණ ඇහෙනකොටම ඔබට තේරෙයි බෝධීන් වහන්සේ නමක්ගේ වටිනාකම කොහොමද කියලා. බුදුරජාන් වහන්සේ පවා පිදුවනම් බෝධීන් වහන්සේට අපි කවුද කියලා හිතෙයි. බෝසමිඳුගේ වටිනාකම තේරෙයි. අවබෝධයෙන් බෝසමිඳුට පුදලා මිනිසු නිවන් දැක්ක හැටි තේරෙයි. එතකොට මේ තේරෙන කෙනෙක්ම බෝධි මණ්ඩපෙත් හදයි. හැබැයි ඒක තේරෙන්න තමන්ට ධර්මය ඇහෙන්න ඕන. ඒ නිසා ධර්මශාලා පින්කම කියන්නේ ඒ වගේ එකක්. දැන් ආයේ අපි ස්වාමීන් වහන්සේ නමක් සීල බ්‍රාහ්මණයාගේ අතීතේ පින්කමක් ගැන මට මතක් කළා. ඒත් සංඝයාට සුවසේ බණ දහම් අහගෙන ඉන්න සුව පහසු තැනක් හදලා සීල බ්‍රාහ්මණයා අන්‍යාගමිකෙක් වෙලා ඉඳලත් බුදුරජාණන් වහන්සේ ගැන අහනකොට ඔක්කොම අතහැරලා ආවා. අපි බුද්ධ කාලේක රහතන් වහන්සේලා කිව්වේ අපි එක එක විදියට ඉඳීවි. නමුත් හරි කෙනා ළඟට යමු වෙන්න අපි තුල සංසාරේ පින තියෙන්න ඕන. පින නැතුව බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය පතේ බුදවරු සහතන් වහන්සේලා බණ කියාගෙන යන පාරකත් ඉන්න පිනක් තියෙන්න ඕන කිව්වා. ඉන්ද්‍රිය වෛකල්‍යතාවය. ඒ බණ ඇහෙනකොට කන හොඳට ඇහෙනවා නම් ඒක පිනක් කිව්වා. ඒ බණ ඇහෙනකොට ඒක හොඳට අහගෙන ඉන්න පුළුවන් විදිහට ඇඟේ ඉඳුරන් හොඳට පීටලා නම් ඒක පිනක් කිව්වා. ඇඟේ අංගපසංග පවා හරියට පිහිටන එක පිනක් කිව්වා. සමහර අයට අපි කියමු භාවනාව ගැන අහනවා. ඉඳ ගන්න කොන්ද පණ නැහැ. කොච්චර ආනාපාන සතිය ගැන ඇහුවත් එයාට භාවනා කරගන්න කායික ශක්තිය නැහැ.
ඒ ඔක්කොම ටික එකට යෙදෙන්නේ පිනට කිව්වා. ඒකයි පිනට ආස කරන්න කියන්නේ. මිනිස්සු කියන පින් කරපුවම සංසාරේ යනවා. ඔහොම නෙවෙයි එකපාරම විදර්ශනා කරන්න තියෙන්නේ. කියලා අපි පඬිතකම් දෙදුවට බුදු මුවෙන් වදාලා මේකට හේතු සම්පත් ඕන කියලා. සංසාරේ මෙහිම බණ අහපු පින් කරපු විහෙර විහාර කරපු ධර්මශාලා කරපු බණට සවන් දුන්න අය තමයි බුද්ධ කාලේ එක විදියට ඉපදිලා හිටියේ. ඊ ඇයිට බුදු කෙනෙක් දහම් දේශනා කරනකොට සම්පූර්ණ දොරටු ටික ඇරිලා. දොරටු ටික ඇරිලා ඊට පස්සේ ඉතුරු ටික බුදුරජාණන් වහන්සේ කරනවා. එයාට ධර්මයේ මාර්ගය පෙන්නනවා. පැහැදිලි නේද මං කියන එක. ඒ නිසා ඉතින් අපිට දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ සැබෑ සද්ධාවේ පිහිටලා උතුම් පින් දහම් කරගෙන මේ බුදු සසුනේ පිහිට ගන්න අපිට වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා.